හරි. අද අපි කතා කරන්න යන්නේ Google එකේ success story එක ගැන. ඉතින් success story එකක් ගැන කතා කරනකොට අනිවාර්යෙන් අපි කතා කරන්න ඕනනේ ඉතිහාසය ගැන. ඉතින් Google එකේ ඉතිහාසයේත් informally Google එක මුලින්ම පටන් ගත්තේ 1996. මේ Google කියන එක මේ brand එක initiate කරේ research project එකක ප්‍රතිඵලයක් විදියට. ඉතින් PhD students දෙන්නේ තමයි මෙන්න මේ Google කියන එක පටන් ගත්තේ Stanford University එකේ. ඉතින් මේ ළමයි දෙන්නගේ නම් දෙක තමයි Larry Page සහ Sergey Brin කියන දෙන්නා. ඉතින් මේ දෙන්නගේ රිසර්ච් ප්‍රොජෙක්ට් එකකට හේතු වුණේ නැත්නම් ප්‍රශ්නය වුණේ ඒ කාලේ සර්ච් එන්ජින් වල මිනිස්සුන්ට තමන් දෙයක් සර්ච් කරාම තමන්ට අදාළම සර්ච් එක හම්බෙන්නේ නැහැ. ඉතින් මේ හින්දා මේ දෙන ඇල්ගොරිතම් එකක් හැදුවා page ranking වලට. ඉතින් මේ page ranking වලට හදපු ඇල්ගොරිතම් එක ඒ දවසේ හරියට වැඩ කරා. ඒ කියන්නේ ඒක ටර්නින් පොයින්ට් එකක් වුණා මෙන්න මේ ස්ටුඩන්ට්ස්ලා දෙන්නට. ඉතින් ඊට පස්සේ මෙයාලා මිෂන් එකක් හදාගත්ත මෙයාලා Google එකට ඒ තමයි ලෝකෙම තියෙන තොරතුරු එක තැනකට ගේන්න මෙයාලට ඕන වුණා. ඉතින් මෙයාලගේ මේ බ්‍රෑන්ඩ් එකේ නැත්තම් මේ බිස්නස් එකේ ඉම්ප්ලිමන්ටේෂන් එක නැත්තම් ලොන්ච් එක සයිඩ් එකට ගත්තොත් එහෙම මෙයාලා ඔෆිෂියලි මෙයාලගේ බිස්නස් එක ලොන්ච් කරේ 1998. ඉතින් මේක ඇත්තටම පටන් ගත්තේ ගෑරේජ් එක 1998. ඉතින් ඊට පස්සේ මෙයාලා profit oriented පළවෙනි business එක විදිහට මෙයාලා පටන් ගත්තේ AdWords කියන එක Google AdWords කියන එක දැන් Google Ads කියලා හඳුන්වන්නේ මෙන්න මේ tool එක. ඉතින් ඒක introduce කරේ 2000 වර්ෂයේදී. ඊට පස්සේ මෙයාලගේ ලොකු milestone එකක් මෙයාලට achieve කරගන්න පුළුවන් වුණා 2004 වෙනකොට මෙයාලට පුළුවන් වුණා public company එකක් විදිහට මෙයාලගේ company එක Google කියන company එක register කරගන්න. ඉතින් මෙයාලගේ Google එකේ expansion එක ව්‍යාප්තිය පැත්ත ගත්තොත් එහෙම මෙයාලා ප්‍රධාන වශයෙන් මෙයාලගේ business එක ව්‍යාප්ත වෙන්න ගත්තේ 2004න් පස්සේ. ඉතින් මේක කොටස් දෙකකට සිද්ධ වුණා. එකක් තමයි මෙයාලගේ innovation සරහා මෙයාලා Google company කේ innovation සරහා මෙයාලගේ business එක expand වුණා. වගේම මෙයාලා සමහර අත්පත් කරගත්ත දේවල් හින්දාත් මෙයාලගේ business එක expand වුණා. ඉතින් අපි මෙයාලගේ innovations ගත්තොත් එහෙම මෙයාලා 2004 දී Gmail introduce කරා. 2005 දී Google Maps introduce කරා. 2008 දී Google Chrome එක introduce කරා. ඔයාලා දැනටමත් මේ දවස්වලත් පාවිච්චි කරන tools තුනක් තමයි මෙන්න මේ තුන. ඉතින් මෙන්න මේ tools තුන තමයි ප්‍රධාන වශයෙන් මෙයාලගේ expansion එකට ලොකු උදව්වක් උනේ. ඒ වගේම මෙයාලා මම කලින් කිව්වා වගේ හරිම crucial අත්පත් කරගැනීම් කීපයක් කියන්නේ දෙකක් කරා. එකක් තමයි 2005 දී Android එක මෙලදී ගත්තා. ඒ වගේම තමයි 2006 දී YouTube එක මෙලදී ගත්තා. ඉතින් ඔයාලා දන්නවා මේ වෙනකොට මේ Android සහ YouTube කියන products දෙක කොච්චරක් දුරට කියන්නේ කොච්චර ලොකු market එකක් තියෙන products දෙකක්ද කියලා. ඉතින් අන්තිම කාරණය මෙයාලගේ success story එකේ මෙන්න මේ කියන සියලුම දේවල් අත්පත් කරගන්න මෙයාලට ප්‍රධාන වශයෙන් උපකාරී වෙච්ච නැත්නම් ඉවහල් වෙච්ච ප්‍රධානම සාධකයක් තමයි මෙයාලගේ කල්චර් එක නැත්නම් මෙයාලගේ සංස්කෘතිය. ඉතින් මෙන්න මේක පිටිපස්සේ කාරණා තුනක් තියෙනවා. එකක් තමයි පළවෙනි එක තමයි මෙයාලගේ ફોකස් එක මෙයාලගේ ෆිලොසොෆි එක මුනේ හැම වෙලේම තමන්ගේ යූසර්ස්ලාට තමන්ගේ සර්ච් එන්ජින් එක පාවිච්චි කරන යූසර්ස්ලාට පුළුවන් තරම් හොඳ එක්ස්පීරියන්ස් එකක් දෙන එක තමයි මෙයාලගේ ප්‍රධානම විෂන් එක උනේ. ඒ වගේම තමයි දෙවෙනි කාරණේ එනකොට මෙයාලගේ working environment එනකොට මෙයාලගේ company එක ඇතුළේ මෙයාලා working environment එකක් හැදුවා innovative හැම වෙලෙම පුළුවන් තරම් සේවකයන්ව දිරිමත් කළා පුළුවන් තරම් innovations කරන්න creative විදියට හිතන්න. ඒ වගේම තමයි හැම වෙලෙම company එකේ තීරණ ගන්නකොට මෙයාලා දත්ත මත තීරණ ගන්න පුරුදු වෙලා හිටියා. ඉතින් තුන්වෙනි කාරණේ තමයි මෙයාලගේ මේක මම දකින මේක තමයි ප්‍රධානම ස්ට්‍රැටජි එක Google එකේ. මෙයාලා හැම සේවකයෙකුටම තමන්ගේ දවසේ වැඩ කරන වෙලාවෙන් 20%ක් තමන්ගේ personal projects වෙනුවෙන් යොදවන්න යාලා chance එක දීලා තිබ්බා. ඒ කියන්නේ Google එකේ තියෙන සම්පත් පාවිච්චි කරලා හිතන්න ඔයා Google එකේ වැඩ කරන employee කෙනෙක් නම් ඔයාට පුළුවන් ඔයා Google එක වෙනුවෙන් පැය 9ක් වැඩ කරනවා නම් මේ පැය 9න් 20%ක් තමන්ගේ personal project වෙනුවෙන් වෙන් කරන්න. ඒකත් Google එකේම තියෙන සම්පත් පාවිච්චි කරලා. ඒ කියන්නේ innovations කරන්න පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේක ඇත්තටම Google එකේ අද තියෙන මේ වර්ධනයට ඒ කියන්නේ අද තියෙන වර්ධනයට බලපාපු ප්‍රධානම හේතුවක් මේක නිසා තමයි මම අර කලින් මෙන්ෂන් කරා වගේ Google එකේ ඇතුලෙන් innovations කීපයක් ආවනේ. මේ ප්‍රධානම innovations තුනක් මෙන්න මේ කියන මෙන්න මේ පාවිච්චි කරපු ස්ට්‍රැටජි එකෙන් තමයි ඇති උනේ. මම කලින් කිව්වා වගේ Gmail එක 2004 Google Maps 2005 2008 Google Chrome එක මෙන්න මේ තුනම මෙන්න මේ නිෂ්පාදිත තුනම බිහි වුණේ මෙන්න මේ අර 120 නැත්නම් තමන්ගේ Google එක වෙනුවෙන් වැඩ කරන කාලෙන් 120ක් තමන්ගේ personal projects වලට පාවිච්චි කරන්න කියපු හින්දා තමයි මෙන්න මේ innovations තුන ඇති වුනේ. ඉතින් මම හිතනවා ඔයාලට මෙන්න මේ Google එකේ success story එකෙන් ගන්න දේවල් තියෙයි කියලා අනිවාර්යෙන් තමන්ගේ business එක develop කරගන්න.